සුබ දවසක් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. දේව වචනේ යථාර්ථය යන මැයින් මම ඕගොල්ලන්ට අද ගේන්න යනවා දෙවියන් වහන්සේගේ වචනය. සුද්ධෝ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. නුඹලා මා තුලේ පවතිනෝ නම් මාගේ වචනය නුඹලා තුල පවතිනම් නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා. එවිට නුඹලාට ලැබේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගේ වචනය බයිබලය ජේසුස් වහන්සේගේ නාමයෙන් මොනවා ඉල්ලුවත් ලැබෙනවා කියලා හිතාගෙන අපි ඔහේ ජීවත් වෙනවා. මම ඔයගොල්ලන්ට ප්‍රකාශ කරන්න කැමතියි හැම එකටම අපි දන්නවා මේ පොළවේ conditions apply. මේ එක කොන්දේසියක් තමයි. අපි කියනවා දෙවියන් වහන්සේ කොන්දේසි විරහිත ප්‍රේමයක් තියෙන දෙවියන් වහන්සේ. ඒක සත්‍යයක්. ඉහළ හසෙත් පහළ පොළවෙත් පොළවෙන් යටත් ඇති සියලු නාම වලට උසස්ම නාමය. සෑම ලෙඩ රෝගයක්ම සෑම ප්‍රශ්නයක්ම කරදරයක්ම කන්දක් වගේ තියෙන ප්‍රශ්න ඕන දෙයක් වෙනස් කරන්න විසඳන්න පුළුවන් නාමය ජේසුස් යන නාමය පමණයි. නමුත් බයිබලයේ කියලා තියෙනවා මාගේ නාමයෙන් නුඹලා මොනවා ඉල්ලුවත් නුඹලට ඒක ලැබෙනවා කියලා. නමුත් මම අද කියන්න කැමතියි ඒ සුද්ධ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයට අනුව නුඹලා මා තුලේ පවතින්නේ නම් මාගේ වචනය නුඹලා තුල පවතී නම් කැමති දෙයක් ඉල්ලපල්ලා එවිට නුඹලාට ලැබෙන්නේ. ඉතින් මතක තියාගන්න අපේ ජීවිතයේ ප්‍රශ්න වලට පිළිතුරු නැවතත් ලැබිලා නැත්නම් තවම ලැබිලා නැත්නම් අපි තේරුම් ගන්න ඕන කොහේ හෝ තැනක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අද ඔයාලට දෙන වචනේ තමයි අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕන ජේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ වචනේ තුල පවතිනවා නම් අපි උන්වහන්සේගේ වචනේ තුල ජීවත් වෙනවා නම් අපි ඉල්ලන ඕනම දෙයක් උන්වහන්සේ අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒක සත්‍යයි. ඒක බොරුවක් නොවි. ඒක අනිවාර්යෙන් මිෂ්ඨ වෙනවා. ජේසුස් පීඨයි.